Hi guys! අද මගේ outfit එක මේක. එන්න අපි ගමනක් යමු. ඉක්මනට යන්න ඕනේ. එක්කෙනෙක් මග බලන් ඉන්නේ මං එනකම්. මගේ තනියට යාළුවෙකුත් අද එනවා. මේ ඉන්නේ යා. Hi! ඉස්සරින්දම අපි දෙන්න මෙහෙම තමයි. කොහේ ගියත් අතින් අල්ලන් තමයි මේ යන්නේ. මේ අපි යන්නේ උදේට කෑම ගන්න. කොහේ යන්නත් කලින් කාලා ඉන්න ඕනේ. දැන් මම මේ වටේ කර කර ඉන්නේ කෑම කෙනකම්. ඔන්න කෑම එක නම් ආවා. කන්න තමයි තියෙන්නේ. මේක මට හම්බුන පුංචි gift එකක්. මම වැඩ කරන තැන මිස් කෙනෙක්ගෙන් තමයි හම්බුනේ. අනේ ඒක හරිම ලස්සනයි. Thank you. You got me up and I keep bleeding, I keep bleeding. මං අද ආවේ බලන්න ගොඩක් ආසාවෙන් හිටපු මූවි එකක්. ඔව් ඒක තමයි. මූවි එක බලන්න ගියාට මුලින්ම ගියේ වොෂ්රූම් එකට. එයා ඉතින් හැඩ වැඩ වෙලා එනකන් මම vlog එකට වීඩියෝ ටිකක් ගත්තා. vlog එක හදද්දි තමා තේරුනේ සෑහෙන්න වෙලාවක් වොෂ්රූම් එකේ ඉඳලා තියෙනවා. ටිකට් උත් අරගෙන අපි යම් ෆිල්ම් එක බලන්න. ಭಾವಾತ್ಮಕ ಪ್ರಕಾಶನೆ ರಸಿಕ ಜನ ಸಿಂಸವ ಅಮಂತನಂದಿತ ಬಂಕರದಯ ಪ್ರಣೀತಿ ವರಾಮಿತ ඉන්ටර්වල් එකත් හම්බුනේ හින්දා අපි ගියා කෑම වගේක් ගේන්න. එදා මෙදාතර පිරිමි ගෑනුන් හම්බ වෙන මුල් තප්පර 10දී ওই කතාව ওই විදිහටම කියනවා. අද මම මොනවද බඳගෙන ආවත් ඔය අම්මම තමයි කියන්නේ. හැම දෙයකම පටන් ගන්න වගේම අවසානයත් ලස්සන වුණා නම් ආදරය කියන්නේ එක විදිහකට ලෝභකමක්නේ. අද ෆිල්ම් එකක් බැලුවා. මාරම ලස්සනයි. ආදරේ හැඟීම, වේදනාව, විරහව මේ හැම දෙයක්ම එකේ තිබුණා. ආදරේ සුන්දරත්වය අම්මෝ එක වෙනම වයිබ් එකක්. ෂනුගේ ඇක්ටිං next level. සිංහල ෆිල්ම් එකක් බලලා අඬපු පළවෙනි පාර. හිත හිඳ අඬන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. එකෙන්ම ඇබ්බැහි වෙන සුළුයි. ඔයාලා ඉක්මනට ගිහලා නීර ෆිල්ම් එක බලන්න. එහෙනම් bye.